එක්තරා තනබිමක තමන්ගේම නිවාස ඉදිකිරීමට සූදානම් වූ කුඩා ඌරු පැටවුන් තිදෙනෙකු ජීවත් වුණා. අපි දැන් ලොකුයි. අපි හැමෝම තනිතනිව අපේම ගෙවල් හදාගන්න කාලය හරි. සෙල්ලම් කිරීමට වෙඩි කැමැත්තක් දැක්වූ පළමු ඌරු පැටවා පිදුරු වලින් ඉතා ඉක්මනින් තම නිවස සෑදීමට තීරණය කළා. මට මේක ඉක්මනට හදලා ඉවර කරලා සෙල්ලම් කරන්න යන්න පුළුවන්. ඉන් ටික වේලාවකට පසු දෙවන ඌරු පැටවා කෝටු වලින් තම නිවස ඉදි කළේ එය ප්‍රමාණවත් තරම් ශක්තිමත් වනු ඇතයි සිතමින්. මේ ලී කූරු පිඳුරු වලට වඩා හුඟක් ශක්තිමත්. නමුත් බුද්ධිමත් මෙන්ම වෙහෙස මහන්සි වී වැඩ කරන තුන්වන ඌරු පැටවා ශක්තිමත් ගඩොල් වලින් තම නිවස සෑදීමට තීරණය කළා. මට ඕනේ ඕනෑම කරදරයකට ඔරොත්තු දෙන ශක්තිමත් ගෙයක් හදන්න. දිනක් රසවත් ආහාරයක් සොයමින් සිටි විශාල බියකරු වෘකයෙකු වනාන්තරය මැදින් එබිකම් කරමින් පැමිණියා. මට දැනෙනවා රසවත් ඌරු මස් සුවඳක්. වෘකයා කටට කෙලවුනමින් පිදුරු නිවස අසලට පැමිණියා. පුංචි ඌරු පැටියෝ මට ඇතුළට එන්න දෙනවද? පුංචි ඌරු පැටියෝ මට ඇතුළට එන්න දෙන්න. වෘකයා ගෙරෙව්වා. එහෙනම් මම හුස්ම අරන් පිබලා ඔයාගේ ගේ කුඩු කරලා දානවා. පළමු ඌරු පැටවා එය ප්‍රතික්ෂේප කළ නිසා වෘකයා ගැඹුරු හුස්මක් ගෙන පිදුරු නිවසට පිඹින්නට පටන් ගත්තා. අයියෝ! මාව බේරගන්න! වෘකයා එනවා! එකම පිම්මකින් පිදුරු නිවස කඩා වැටුණු අතර පළමු ඌරු පැටවා බේරීම සඳහා තම සහෝදරයාගේ නිවස දෙසට දිව ගියා. දැන් මට එකපාරට ඌරු පැටවුන් දෙන්නෙක්ම කන්න පුළුවන්. වෘකයා නැවතත් හුස්මගෙන පිම්බකෝටු වලින් සෑදූ නිවසත් බිමටම සමතලා කළා. බියටපත් ඌරු පැටවුන් දෙදෙනා තුන්වන ඌරු පැටවාගේ ශක්තිමත් ගඩොල් නිවස දෙසට වේගයෙන් දිව ගියා. ඉක්මනට දුවමු. ගඩොල් ගෙදරට යමු. ඇතුළට එන්න ඉක්මනට. මෙතන ඔයාලා ආරක්ෂිතයි. වෘකයා ඉක්මනින්ම ගඩොල් නිවස අසලත් පැමිණියා. කොච්චර හැංගුණත් මම ඔයාලව අල්ලගන්නවා. වෘකයා තම මුළු ශක්තියම යොදා හුස්මගෙන පිබිනු ලැබුවත් ගඩොල් නිවස නොසලී තිබුණා. ඇයි මේ ගේ කැඩෙන්නේ නැත්තේ? කලකිරීමටපත් වෘකයා වෙනත් ක්‍රමයක් උත්සාහ කිරීමට තීරණය කළා. ඒ දුම් කවුලුවෙන් පහලට බැසීමයි. මම වහලෙන් ඇවිත් ඔයාලව පුදුම කරන්නම්. නමුත් බුද්ධිමත් තුන්වන ඌරු පැටවා ලිප මත උණු වතුර හැලියක් සූදානම් කර තිබුණා. කට්ටියම ලෑස්ති වෙන්න. වෘකයාට ලොකු තෑග්ගක් ලැබෙන්නයි යන්නේ. වෘකයා දුම් කවුලුවෙන් පහලට පැමිණි අතර කෙලින්ම උණු වතුර හැලියට වැටි වේදනාවෙන් කෑ ගැස්සුවා. අයියෝ! බේරගන්න! මගේ පිට පිච්චෙනවා. ඔහු හැලියෙන් පිටට පැන ඉතා වේගයෙන් දුව ගිය අතර නැවත කිසි දිනක ඌරු පැටවුන්ට කරදර කිරීමට පැමිණියේ නැහැ. දැන් ඉතින් අපිට බය නැතුව ඉන්න පුළුවන්. වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නිසි සැලසුම් කිරීම නිසා ඌරු පැටවුන් තිදෙනා ඔවුන්ගේ ආරක්ෂිත ගඩොල් නිවසේ සතුටින් ජීවත් වුණා. කම්මැලිකම අතෑරලා වැඩ කරපු එකේ වටිනාකම දැන් තේරෙනව නේද?